ආදරෙන් පිළිගන්න මිස්ටර් ඔපලයිට් නාලිකාවට ඔයා අද මගේ channel එක බලන්න මේ වීඩියෝ බලන්න ආවනම් මගේ channel එකට අලුත් නම් මං කරන්නේ මං දන්න දේ සාර්ථකත්වයේ උදෙසා ඔයාලට කියලා දෙන එක. ඒ කියන්නේ කියලා දෙනවා කියන්නේ මං දන්න දේ මං ආයෙ ඔයාලත් එක්ක share කරගන්නවා. මං බෙදා ගන්නවා. හරිද? ඒ දේ තමයි මං සරලව කරන්නේ. ඒ කියන්නේ ඔයා මගේ channel එක දැන් අද බලනවා නම් අනිවාර්යෙන් ඒක ඔලුවට දාගන්න. මොකද මේ අනිත් channel වලට ගොඩක් වෙනස්. මං යන්නේ වෙන සිස්ටම් එක හරිද? ඒ කියන්නේ මම වෙනම විදිහකට තමයි මම මේ මගේ channel එක කරා යන්නේ සරලව. හරිද? වැඩි වැඩි ලොකුවට මුකුත් නෑ මට මේ පුළුවන් විදිහට මම ඔයාලත් එක්ක මගේ අදහස් උදහස් හැමදේම බෙදා ගන්න. හරිද? ඔක තමයි මම කරන්නේ මගේ channel එකේ. හරි මම අද කතා කරන්න ආවේ තීරණ ගැනීමේ හැකියාව ඔයාගේ සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද කියන එක ගැන. right? ඔයාගේ සාර්ථකත්වයට ඔයා තීරණ ගන්න කොහොමද තීරණ ගැනීම ඔයාගේ සාර්ථකත්වයට කොහොමද බලපාන්නේ කියන එක ගැන තමයි අද කතා කරන්න ආවේ. ඒක වැඩි කතා නැතුව අපි ආ වීඩියෝ එකට. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාට වටේවි කියලා මම හිතනවා. අපි යගෙන වීඩියෝ එකට. right. එතකොට අද කතා කරන්න ආවේ තීරණ ගැනීමේ හැකියාව ගැන. ඒ කියන්නේ තීරණ ගන්න කොහොමද? තීරණ ගැනීම ඔයාගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද කියන ගැන තමයි අද කතා කරන්න ආවේ. හරිද? එතකොට අපි මුලින්ම බලමු මේ තීරණ කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම යාළුවනේ තීරණ කියන්නේ ඔයාගේ ජීවිතේට දැන් ඔයා මේ වෙනකොට පුරුදු කරගෙන ඉන්න දේවල් ටිකක්. හරිද? ඒ කියන්නේ ඒ තීරණ වලින් තමයි ඔයාගේ ජීවිතේට දැන් පුරුදු වෙන එක එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයා ඔයාට සතුටක් ඇති වෙච්ච වෙලාවට ඔයා කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ඒකත් ඔයාගේ තීරණ වල කොටසක්. හරිද? ඔයා දුකක් ඇති වෙච්ච වෙලාවට ඔයාගේ ජීවිතේට ඔයා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? හරිද? ඔයාට කේන්ති කියපු වෙලාවට ඔයා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඕවා ඔයාගේ තීරණ වලින් දැන් නිර්මාණය වෙච්ච පුරුදු. හරිද? එතකොට ඒවා තමයි සාමාන්‍ය තීරණ වල ප්‍රතිඵල විදිහට දැන් ඔයාට අත්පත් වෙලා තියෙන්නේ. හරිද? ඔයාගේ ජීවිතේට හුරු කරන් ඉන්නේ. හරිද? එතකොට අන්න ඕක තමයි සරලව තීරණ වලින් ලැබෙන දේ ඔයාගේ ජීවිතේ පුරුදු. හරි ඕකත් එක්ක තමයි ඔයාගේ සාර්ථකත්වයට යන මාර්ගය කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. තේරුණාද? ඒකට අපි මුලින්ම බලන්න ඕනේ දැන් මිනිස්සෙක් වුණාම කොහොමද නිවැරදි තීරණ ගන්න. හරිද? අපි කොහොමද හිතන්න ඕනේ? පොසිටිව් විදිහට අපි හිතනවද නෙගටිව් විදිහට අපි හිතනවද ඔන්න ඕකත් ඔයාම තමයි තීරණය කරන්නේ. right මම කියන එක පැහැදිලිද කියලා මට හිතෙනවා ඔයාලට පැහැදිලිද මම කියන දේ. එතකොට මිනිස්සෙකුට දවසකට දිනකට සාමාන්‍ය අවිඥානිකව කියන්නේ අපි හිතන්නේ නැතුව හරිද අපි හිතන්නේ නැතුව අපේ මනසට දැනෙන්නේ නැතුව පවා මිනිස්සුයෙකුට දවසකට තීරණ 35000ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒතර මං කියන දෙයක් නෙමෙයි හරිද? ඔයා හොයලා බලන්න. ඔයාට හම්බෙයි. හරිද? ඒ තීරණ 35000ක් වගේ ප්‍රමාණයක් තමයි මිනිස්සුයෙකුට දවසකට ගන්න පුළුවන් සාමාන්‍ය පිට නොදැනුවත්ව හරි. හරිද? එතකොට තව දෙයක් තමයි ඒ කියන්නේ දවස අවසාන වෙද්දී මිනිස්සෙකුගේ තීරණ ගැනීම හැකියාව දුර්වල වෙනවා කියලා පරීක්ෂණ වලට ඒ පරීක්ෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ තීරණ ගන්න හොඳම දවසේ ආරම්භයේදී. ඒ කියන්නේ උදෑසන කාල සීමාවේ තමයි හොඳම තීරණ ගන්න පුළුවන් කියන පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. එතකොට අන්න ඕක ඔය ටික මම ඔයාලට දැනගන්න කිව්ව මුලින්ම. හරිද? තීරණ ගන්න එක ගැන. එතකොට ඔයාට මම දැන් ආයෙ කතා කරන්න යන්නේ තීරණ ගන්න එකෙන් ඔයාගේ ජීවිතය දැන් ඔයා කොහොමද ඔයා තීරණ ගන්නේ? දැන් මම සමහර විට දැන් මම මේ කියන්නේ ඔයාලට අදාළ වෙන්න පුළුවන්. හරිද? එතකොට තව කෙනෙක් ඔයා හිතන්න ඔයා එකපාරටම ආ දෙයක් කරන්න ඉස්සෙල්ලා ඔයා තීරණය කරන්නේ නැහැ මේ ඔයාගේ ඒකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. ඔයා මුලින්ම ඉඩ දෙන්නේ ඔයාගේ හැඟීම් වලට. හරිද? ඔයා මුලින්ම ඉඩ දෙන්නේ ඔයාගේ ආසාවල් වලට. එතකොට ඔයා හිතන්න ඔයා දෙයක් ඉගෙන ඔයාට ආසයි. මොකක් හරි බඩුවක් වෙන්න පුළුවන්. හරිද?
දුරකථනයක ඒ කියන්නේ මොබයිල් එකක් කියලා ෆෝන් එකක් කියලා ගන්න. ඔයාට ඒක ගන්න ආසයි. හැබැයි ඔයාට ඒක ගත්තොත් එහෙම ගත්තා කියලා දැන් ඔයාලා දැන්ටත් එකක් ඔයාට පාවිච්චි කරන්න පරිහරණය කරන්න මොබයිල් දුරකථනය ඒ කියන්නේ ෆෝන් එකක් තියෙනවා. හරිද? එතකොට ඔයා කරන්නේ ඔයාගේ ආසාව පැති වෙච්ච ගාම ඔයාගේ අර අවශ්‍යතාවය පිරිනමනට ඔයා ගාගෙන ඔයා ඒකට ආසයිනේ. ඔයා කරන්නේ ඔයාගේ මාසික සම්පූර්ණම ඒ කියන්නේ වැටුප ඒ සැලරි එකම එකතු කරලා ඔයා ගන්නවා ඒක සම්පූර්ණව දාලා ඔයාගේ දුරකථනය මොබයිල් එක. හරිද? එතකොට ඔයාට ඒ එකෙන් ඔයාගේ පඩියම ඉවරයි. මාසයක් තිස්සේ වැඩ කරලා දුක් මහත් වෙලා හොයපු ඒ කියන්නේ වැටුප සැලරි එක ඔයා ඒක සම්පූර්ණයෙන්ම වියදම් කරනවා. ඒ කියන්නේ වැය කරනවා. ඔයාගේ දුරකථනය ගන්න. හැබැයි ඔයාට එතකොට ඔයාගේ ළඟ තිබ්බ පරණ දුරකථනයෙන් කරන දේම ඒ වගේම වැඩ කොටසක් තමයි ඔයාගේ අලුත් දුරකථනයෙන් කරගන්න පුළුවන්. හරිද? ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි ඔයා ඒකට ඔයාගේ ආසාව කියන්නේ ඔයාගේ හැඟීමට ඒක ආසාවට ඔයා කරන ඔයාගේ මුළු වැටුපම එතනට දානවා. හරිද? එතකොට ඔයාට ඉතුරු කරන්නවත් කිසිම දෙයක් කරගන්න ඒ කියන්නේ දැන් ඔයා මොබයිල් ෆෝන් එකක් ගත්තා කියලා ඔයාගේ සාර්ථකත්වයට යන තැන විවෘත වෙන්නේ නැහැ. හරි වගේ සාමාන්‍ය ඒක ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔයා මොකද්ද කරන්නේ කියන එක මත ඒක තීරණය වෙනවා. නමුත් සාමාන්‍ය සරල විදියට ඕනම දෙයකින් ඉගෙන ගන්න. මම නම් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මගේ දුරකථනයෙන්. හරිද? ඒකෝට මට කැමරාවක් ගන්න ඕනේ. මගේ තියෙන දේ මං කිව්වේ මගේ channel එක හරි අමුතු කියලා මම මේ සරල මට කාල වේලාව අඩුයි මම මේ දැන් වැඩ කරන තැනත් එක්ක. එතකොට මට කාල වේලාව නැත්නම් මං කරන්නේ මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. රයිට්? එන්නේ මම උදාහරණයක් විදිහට කිව්වේ. එතකොට මන්නේ මට මගේ අවශ්‍යතාවය මට අවශ්‍ය මං දන්න දේ මගේ යාළුවොත් එක්ක බෙදා ගන්න. හරිද? මං මේ දේ හින්දා මට තියෙන දේ මං ඒ දේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඔයාලට බලන්න අප්ලෝඩ් කරනවා. අන්න ඒ වගේ දෙයක්. ඒතකොට මගේ අවශ්‍යතාවය මං තීරණය කරලා තියෙන ඒ විදියට. ඒතකොට මගේ ඒ තීරණය තමයි ඒක. ඒ හින්දා දැන් අද මේ වීඩියෝ එක ඔයාලට බලන්න හරි මේ අප්ලෝඩ් කරලා තියෙන්නේ මං ඒ ගත්ත තීරණය මත. හරිද? දැන් මම හිටියානම් හරි මට කැමරාවක් ඕනේ වීඩියෝ කරන්න මට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕනේ. ඕම් හිතලා මම වීඩියෝ නොකර හිටියා නම් මට මේ වීඩියෝ එක ඔයාලට බලන්න වෙන්නේ නැහැ අද. කොටින්ම කියනවා. හරිද? ඔයාලා බලනවා නම් මේ වීඩියෝ එක ඔයාලට බලන්න වෙන්නේ. ඒ කියන්නේ මම ගත්ත තීරණයක ප්‍රතිඵලයක් තමයි දැන් මේ ඔයාලා දැන් ওই වීඩියෝ එක බලන එක. හරිද? ඔය එකක්. අන්න ඒ වගේම තමයි මම සාපේක්ෂව මාව උදාහරණයකට ඔයාලට කිව්වේ අන්න ඒකයි. හරිද? එතකොට ඔයාලා හිතන්නේ මෙහෙම. ඔයාලට මේ කියන්නේ ඔයාලට කවුරු හරි කියන දෙයක් මත. හරිද? කවුරු හරි ඔයාලට කියන මොකක් හරි ඔයා දැන් කරන්න හිටිය. ඔයාලට කියන මේක කරන්න බෑ. ඔයාලට ඔක හරියන්නේ නැහැ කියලා. ඔයාලා එකපාරට ඔයාලා තීරණය කරනවා ඔව් ඒක ඇත්තනේ. ඔයාලා ඒක කරන්න පුළුවන්ද කියලා බලන්න ඉස්සෙල්ලා ඔයාලා තීරණය කරලා ඉවරයි ඔයාලට ඒක කරන්න බෑ කියලා. එතකොට ඔයාගේ සාර්ථකත්වයට යන මාර්ගෙ කෙලින්ම බ්ලොක් වෙලා යනවා. හරි ඉතින් යාට යන්න බෑ. ඉතින් මේක ඉවරයි. ආයෙත් කතා කරන්න දෙන්න ඉතින් ඉවරයි. ඊට පස්සේ ඔයාට ඉතින් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. ඔයාගේ ඒක මුලින්ම ඔයාලා කවුරු හරි කියපු ගමන් මේ කොහෙවත් නැති මිනිස්සෙක්. ඔයාලට කිව්වම ඔයා කරන්නේ ඒක ඉතින් මතරලා දාන්නේ. හරිද? ඔයාලා එමු කියනවා. එතකොට ඔයාලා හිතන්න ඕනේ ඔයාලා තප්පරයකට කරන ඔයාලා ගන්න තීරණයක් ඔයාලගේ මේ තප්පරයට කොහොමද බලපාන්නේ? ඊළඟට ඔයාලට තව පැයක් යද්දි ඔයාලගේ ගන්න තීරණය කොහොමද වෙන්නේ? තව මාසයක් යද්දි දවසක් යද්දි මාසයක් යද්දි ඔයාගේ ඔය විදිහට ඔයා තීරණය කරනවනේ ඒවා ගන්න තීරණය මොකක්ද ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? හරි ඒක තීරණය කළා තමයි ඔයා තීරණය කරන්න ඕනේ. හරි දැන් ඔයා දන්නේ නැති දෙයක් නම් ඔයා ඒක හොයන්න ඕනේ. ඔයා හිතනවා මොකක් හරි භාණ්ඩයක් හරි මොකක් හරි දෙයක් මෙරදී ගන්න යනවා. හරිද? ඔයා එකපාරට දැක්ක ගමන් ආසාවට කියලා ඒක ගන්න. අරගෙන ආයේ පස්සේ ඔයාට තේරෙනවා මම මේක මේ මුදලට ගත්ත එක ඇහැෙන ඒ කියන්නේ පාඩු වේවාට. ඒක වටිනාකමක් නැහැ. ඔයාට ඊට වඩා තව තැනකින් හරි තව වෙනම තැනකින් ඔයාට ඒ බඩුවම ඒකම ඊට වඩා අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දි ඔයාගේ ආසාවෙන් ඔයා කරන්නේ වැඩි මුදලක් හරි දීලා ඒ බඩුව මෙලදී ගන්නවා. හරිද? එතකොට ඔයාට ඒකෙන් වෙන්නේ පාඩුවක්. ඒ තව එක. ඊට පස්සේ තමයි ඔයාලා මේ ඒ කියන්නේ දුර දිග නොහිතා තීරණ ගැනීම එකක්. ඒ කියන්නේ කිසිම දෙයක් ගැන හොයන්න බෑ. ඔයාලගේ හැඟීම් වලට ඉඩ දීලා ඔයාලා තීරණ ගන්න ඔළුවෙන් නෙමෙයි. ඔයාලගේ හිතට ගන්න හැඟීම් වලින් තමයි ඔයාලා තීරණ ගන්න. ඔයාලට ආස මොනවද? ඒ ගන්නවා ඒක එතකොට තනිකර අපි සාර්ථකත්වයට තියෙන බාධාව. ඒකක්. හරිද? ඊට පස්සේ තමයි ඔයාලා හිතන්නේ සාර්ථක වෙන එක ගැන විතරයි. හරිද? ඔයාලා සාර්ථක වෙන්නේ කොහොමද කියන එක ගැනම හිතේට ඔයාලා තීරණ ගන්න. ඒ කියන්නේ ඔයාලා හිතනවා හැබැයි ඔයාලා තීරණ ගන්න. හරිද? ඔයාලා ඒක කරන්නේ. අපි දෙයක් මොකක් හරි හිතලා
තීරණය ගත්තට ඒක ක්‍රියා කරන්න ඒ කියන්නේ ඔයාලා ක්‍රියා කරන්නේ තීරණයක් එනවා ඒවට තීරණය ඔයාලට තහවුරු නැහැ. ඒ කියන්නේ ඒ තීරණය ඔයාලගේ විශ්වාස නැහැ. ඔයාලා ගන්න තීරණය අවිශ්වාසයි. හරිද? විශ්වාසය නැති හින්දා ඔයාලගේ ආත්ම ශක්තිය කියන එක නැති වෙලා ඒ කියන්නේ ඔයාලා ඒක දේ කරන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම විශ්වාසයක් නැහැ. තීරණ වල විශ්වාසයක් නැතිකම. හරි. එතකොට ඔයාලා කරන්නේ හිතනවා විතරයි මේ කවුරු හරි කරන දේ එක්කෝ වෙන කෙනෙක්ට ආදේශ කරලා එයා නම් මෙහෙම කරනවා මට බැරි වෙයි නේද? අන්න ওই විදිහට ඔයාම හිතා ගන්න ඔයාට. ඔයා ඉතින් ඒකෙනුත් ඔයාට වෙන්නේ විශ්වාසයක් නැති හින්දා ඔයාට ඒ දේ කරගන්න බැරි වෙන එක. හරිද? ඊට පස්සේ තව දෙයක් තමයි ඔයා කරන්න ඕනේ ඒක මම ඒකටම අදාළ දෙයක් තමයි ඔයා ඊට ආයෙ කරන්න ඕනේ. ඔයාලා සාර්ථක වෙනට වඩා ඔයා මේක කරොත් අසාර්ථක වෙයි නේද කියන ගැන ඔයාලා හිතන්නේ. හරිද? ඔයාලා දැන් සාර්ථක වෙයි කියන්නේ ඔයාලා හිතන්න ඕනේ මම මේ දේ නොකළොත් මට මේක ඔයා අසාර්ථක වෙයි නේද? අන්න ඒ විදිහට ඔයාලට හිතන්න පුළුවන් නම් ඒකත් ඔයාගේ සාර්ථකත්වයට ගොඩක් බලපාන දෙයක්. ඔයාලා දැන් ඔයා හිතන්න ඔයා මෙහෙම කරොත් මම මෙහෙම කරනවා ඔයාලා හිතනවා ඔයාලා කරනවා මෙහෙම දෙයක්. මොකද්ද? ඔයාලට පුළුවන් හරි මොකක් හරි මම ඔයාලට ගත්තොත් සීනි බෝල කියලා. ඔයාලා තියන්න ගන්න සීනි බෝල හදලා විකුණන්න. හරිද? ඒතර ඔයිට ඔයාලා හිතන්නේ සාර්ථක වෙනවා මේක සීනි බෝල හදලා මම මෙහෙම විකුණනවා ඊට පස්සේ ඔයාලා හිතනවා එනවා ලොකු බලාපොරොත්තු ගොඩක් ගොඩ ගහගන්න මම මේ සීනි බෝල හදලා විකුණලා මෙහෙම කරනවා ඒක හොඳයි මම ඒක නෑ කියන්නේ හීන දකින්න ඕනේ ඒ විදිහට හිතුවට කමන්නේ. හැබැයි ඔයා ඒකෙන් වෙන්නේ ඔයාට ඒකෙන් ඔයා හිතන්නකො මුලින්ම දවසේ මුලින් පළවෙනි දවස් දෙක තුනේ සතියේ ඔයාට ඒක ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාලා ඒ ගන්න තීරණේ ඔයාට දුර්වල වෙනවා. තේරෙනවද? ඒ ඔයාගේ ගන්න තීරණ ඔයා මුලින්ම කියන්නේ බලාපොරොත්තු ගොඩක් තියන් තමයි ඔයා තීරණ ගන්න. එහෙම තීරණ ගන්නත් එපා. ඔයා මුලින්ම හිතන්න ඕන මම ඉස්සලා කිව්වා වගේ දවසක් යද්දි ඔයාට මොකක් වෙයිද? ඊට පස්සේ සතියක් යද්දි ඔයා කොහොමක් වේද වගේ අඩුපාඩු අඳුර ගන්න ඕන. ඔයා මේ දේ කරපු හින්දානේ මම මෙහෙම වුනේ. තේරුණාද? ඒකත් තීරණ වලම කොටසක් තමයි ඔයාගේ. ඒ කියන්නේ මම මේ අඩුපාඩුව තිබ්බ හින්දා තමයි මට මේ මොනේ කියලා ඔයාට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකනොත් ඔයාට පුළුවන් අඩුපාඩු අඳුරගෙන නිවැරදි තීරණ ගන්න. හරිද? මම කියන දේ පැහැදිලිද කියලා මම හිතනවා මම කියන්නේ යනවා. මේ මොකක් හරි දෙයක් චූටි මම මේ කියන වගේ දශමයක් ඔලුවට දාගන්න පුළුවන් වොත් ඒකත් මට සතුටක්. හරිද? එතකොට මේ වීඩියෝ එක මේ ඔයාලට කම්මැලි වෙයිද දන්නේ නැහැ. මොකද මම කියවනේ මම කලින්ත් කිව්වා මම මේ ගොඩාක් වීඩියෝ එඩිට් කරගෙන අර එහෙම කරන්නේ මම දන්න දැනුම තමයි දෙන්නේ. මේක වටිනවා කියලා හිතෙනවා නම් මේක බලන්න. හරිද? නැත්නම් ඔයාලට කම්මැලි වගේ ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. මේ මම දන්න දේ ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න. හරිද? ෂෙයා කරගන්න එහෙම. මේක වටිනා කෙනෙක් නම් බලන්න. හරිද? එතකොට ඒක කියලා ඉන්න බෑ. ඒක මම කිව්වේ මේ විදිහට සාමාන්‍ය මම බෑග්ග්‍රවුන්ඩ් එකේ මුකුත් නැහැ, වීඩියෝ ක්ලිප් නැහැ, මුකුත් නැති හින්දා සමහරුන්ට මේ ඒ කියන්නේ සමහර ඉන්නවනේ ඉතින් ඒ වගේ බෝරින් කාරියක් එහෙම එන්න තියෙනවා. මම මොකද මට කාලේ වෙලාව අඩු හින්දා වීඩියෝ එකක් එඩිට් කරන්න මම එහෙම කරන්නේ නැහැ. කරන්න වෙලාවක් නැහැ. පස්සේ බලමු අපි එහෙම කරගන්න මට මේ මම දැන් මම ඉන්න තැනත් එක්ක මට බැරි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒකත් කියලා ඉන්න ඕනේ. එතකොට මේ ඔය තීරණ ගන්න හැකියාව තීරණ ගන්න එකෙන් ඔයාට සෑහෙන ඒක තීරණ ගන්න එකෙන් තමයි ඔයාගේ ඒ කියන්නේ මූලික මෙවලමක්. ඔයාගේ සාර්ථකත්වයට යන්න එකේ මූලිකම මෙවලම කිව්වොත් නිවැරදි ඒක. හරිද? තීරණ ගැනීම හැකියාව. ඔයාගේ අරමුණක් හදාගන්න තීරණ ගන්න බෑ. මම මට කලින් වීඩියෝ කිව්වා අරමුණක් හදාගන්න නෙවෙයි. අරමුණක් හදාගත්තට වැඩක් නැහැ. ඔයාගේ තීරණ ඔයා හරි විදිහට ගන්න නැත්තම්. හරිද? ඔයා තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ කවුරුත් කියන දෙයක් නෙමෙයි. ඔයාට මේක කරන්න පුළුවන් නේද කියන එක ඔයා විශ්වාසයෙන් තීරණය කරන්න ඕනේ. තේරුණාද? ඔයා කොහොම හරි මට මේක කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයත් එක්ක නිවැරදි තීරණ ගන්න ඕනේ. නිවැරදි දත්ත එකතු කරන්න ඕනේ. හරිද? ඔය තීරණ ගැනීම හැකියාව යාළුවනේ තීරණ ගැනීම ඔයා ගන්න එක තීරණයකින් ඔයාව බිමට පල්ලෙහාට ඇදලා දාන්නත් පුළුවන්. හරිද? ඔයා ගන්න එක තීරණයෙන් ඔයාව උඩටම යන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා. ඔයා බිමටම පතිත වෙන්න පුළුවන් හැකියාවක් ඔයාගේ තීරණ වලට තියෙනවා. හරිද? අන්න ඔහොම තමයි තීරණ ගන්න එක ඔයාගේ සාර්ථකත්වයට බලපාන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඔහොම තමයි බලපාන්නේ. කියන්නේ ඔයා ගන්න තීරණය හොඳ පොසිටිව් දෙයක් වුණොත් ඔයා අනිවාර්යෙන් සාර්ථකත්වයට යන ගමනට අනිවාර්යෙන් සක්සස් කරගන්න පුළුවන්. හරිද? ඔයා ඒ වුණාට නෙගටිව් විදිහට හිතලා අර එන්නේ කරගත්තොත් එහෙම ඔයාගේ සාර්ථකත්වය කියන එක හීනයක්ම වෙලා යනවා. හරිද?
අන්න තේරෙනවනේ අන්ඩර්ස්ටෑන්ඩ් හරිද මං කියන එක. අන්න එහෙම තමයි වෙන්නේ. හරිද? අනික මේ කවුරුත් කියන බයිලා පිළි අරගෙන ඔයාගේ තීරණ ඔයා නිකන් ඔයා ගන්න තීරණ නිකන් බාද්දු කරලා දාන්න එපා. හරිද? ඔයා ගන්න තීරණ බාල්දු කරන්න එපා මේ වෙන කවුරුත් කියන දේවල් එන්නේ. ඔයා ගන්න තීරණේ ඔච්චර පවර්ද ඔයාගේ සාර්ථකත්වයට යන එකත් අනිවාර්යෙන් ඒ වගේම ශක්තියක් තියෙනවා. හරිද? ඔයා කොහොමද ඔයාගේ තීරණේ? ඒ තීරණය මත ඔයාගේ සාර්ථකත්වය අනිවාර්යෙන් තියෙනවා. ඒකේ ප්‍රතිඵලය සාර්ථකත්වයට ළඟා වෙලා හරි තමයි නතර වෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. ඔයාගේ සාර්ථකත්වයට යනවා. ඔයා තීරණය කරන්න ඕනේ මම මේ දේ කරනවා. මගේ අසාර්ථකත්වයට මොනවද හේතු? මම මේ ඇයි ෆේල් වුනේ? මටයි මේක කරගන්න බැරි වුනේ. මොකද්ද කොතනද වැරද්ද තියෙන්නේ? හරිද? අන්න ඒ වගේ ඔයා හිතන්න පුළුවන්. පුරුදු වෙන්න ඕනේ. තේරුණාද? මේ කියන්නේ වෙන නිකන් එක එක නිකන් දන්නවා තේරුම් නැති මිනිස්සු කියන දේවල් පිළි අරගෙන තමන් කරන දේ දමලා ගහලා ඒකත් පැත්තකට දාලා එහෙම තීරණය කරන්නේ නැතුව ඔයා හොඳට සූක්ෂමව හිතලා තීරණය කරන්න ඕන. ඔයා හිතන්න ඔයාට මොකක් හරි අවස්ථාවකදී ඔයාට කේන්තියක් ආවා. හරිද? ඔයාට කේන්තිය ආවා. ඔයා ඒකට තීරණය ඔයා ඇක්ෂන් එක ඔයා කොහොමද ඒකට ක්‍රියා කරන්නේ? ඒක ඔයාගේ ජීවිතේටම බලපානවා. ඒ නන්න ඔයාලා කියන්නේ ඔයා හිතන්න ඔයාට කවුරු හරි මොනවා හරි ඔය නිකන් මෙලොව රහක් නැති කොහෙටවත් වැඩක් නැති මිනිස්සු ඉන්නවනේ. ඒ වගේ මිනිස්සු මොනවා හරි දෙයක් ඔයාව රිද්දන්න හරි මොනවා හරි දෙයක් ඔයාට කරපු ගමන් ඔයාගේ ඊට පස්සේ ඔයාට තියෙන පවර් එකයි ඔයාට තියෙන මේ එකයි ඔක්කොම අරගෙන ඉන්න ඔයා කරන්නේ ඒත් එක වචනෙන් හරි මම එහෙම කෙලින්ම දැන් මම කියන්නේ ඔයාලට ඔයා කෙලින්ම ගිහිල්ලා ඔයා අනිවාර්යෙන් ඔයා ඒ සාමාන්‍යයෙන් හොඳට හිතන්නේ නැති පුද්ගලයෙක් නම් ඔයා කරන්නේ කෙලින්ම ගිහිල්ලා එයාගේ ඇයි මේ මොකද එහෙම කියන එක අහන එක. හරිද? ඒකෙන් වෙන්නේ ප්‍රශ්නයක් වෙලා සමහර විට ඒ මිනිස්සයාට ලොකු අනුතුරක් වෙලා නැත්තම් ඔයාට අනුතුරක් වෙලා ඔයා ගන්න තීරණය හරිද? ඔයා ගන්න තීරණය නිසා ඔයාගේ ආවේගශීලීත්වය ආවේගය ඔයාගේ ආවේගයත් එක්ක ඒක ලොකු දෙයක් වෙලා අන්තිමට ඔයාම තමයි අමාරු වෙන්නේ. ඔයා ප්‍රතිචාර ඔයා ගන්න තීරණෙත් එක්ක. හරිද? අන්න ඒක තව දෙයක්. ඒවා මහා මෝඩ වැඩ. හරිද? එහෙම නෙමෙයි. හිතන්න මේ දේ කරොත් මට මොනවා වෙයිද? හරිද? මේ දේ කරන් මගේ චරිතෙට මොනවා වෙයිද? මං යන ගමනට මොනවා වෙයිද? මගේ හීනවට මොනවා වෙයිද? අන්න එහෙම ඔයා හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? මේ කොහෙවත් නැති මිනිස්සු ඉන්න තමන්ගේ හීන තමන්ගේ ආසාවල් තමන්ගේ හීන බලාපොරොත්තු කවදාවත් නැති කරගන්න එපා. හරිද? මම මේ කියන්නේ යාළුවන්ට ආදරේ කවදාවත් ඒ දේ කරගන්න එපා. තමන්ගේ හීන වලට තමන්ගේ සාර්ථකත්වයට යන්න හරියටම තීරණ ගන්න. ඔය තීරණේ තමයි ඔයාව දවසක ඔයා කොතනද ඉන්න ඕන කියන එක තීරණය කරන්න. තේරුණාද? ඔයා කොතන ඉන්න ඕනේද කියන එක තීරණය කරන්න ඔයා ගන්න තීරණ යනවා. අද ගන්න තීරණය තමයි ඔයාව හෙට දවසේ දුර්ලභ පලඳන්නේ. තේරුණාද? අන්න ඕක තමයි සරලම දේ මට කියන්න ඕනේ තීරණ ගන්න එක හරියාකාර මම මෙතන ඔයාලට මේ වැඩි නිකන් වල්වට අරන් කියන්නේ නැහැ. මිනිස්සු ඕව බලුවට මිනිස්සුන්ට ඔලුවට දාගන්න පුළුවන් හරි පොඩි දෙයක්. තේරුණාද? ආයෙ මම තව උදාහරණයක් කියන්නම් ඔයාලට දැනගන්න. එතකොට දැන් ඔයාලා හැමෝම දන්න කෙනෙක් තමයි මාක් සකර්බර්ග් කියන්නේ. හරිද? එතකොට එතුමා හරිද? එතුමා මේ ඔයාලා දන්නවද හැමදාම එකම ඇඳුම අදිනවා. ඔයාලා දැකලා තියෙන වීඩියෝ වල හැම ෆොටෝ පෝස්ට් වල හැම එකම වගේ ඇඳුමක් අදිනවා. හරිද? ඒකම ඇඳුමක් අදින්නේ. එයා කියලා දෙනවා එයාට ඒ කියන්නේ අර උදේට දැන් ඔය අවදි වෙන මං කියන්නේ උදේ ඒ කියන්නේ දවසේ ආරම්භයේදී හොඳ තීරණ ගන්න පුළුවන් කියලා. ඇත්තටම එයා කියලා තියෙනවා එයාට ඒ කියන්නේ ඔයා හිතනවා දැන් පාට ඇඳුම් තියෙනවා අර ඇඳුම් තියෙනවා මේ ඇඳුම් තියෙනවා එයාට ඒකට කැප කරන්න තීරණයක් කරන්න එයාට ඒක අපරාධයක්. ඒ කියන්නේ එයා කියලා තියෙන්නේ ඒක එයාට ඉතුරු කරගන්න ඕනේ. අපි දැන් ඒකයි එයා එකම වගේ ඇඳුම් කට්ටලයක් තියාගෙන එකම වගේ ඇඳුම් කට්ටලේ මොකද එයාට හිතන්න ඕනේ නැහැ මේක අදින එකම සයිස් එක එකම කට්ටලයක් තියාගත්තාම එයාට ඉතින් තියෙන්නේ ඒකයක් ඇදගන්න ඉතින් සරල විදිහට ඇදගන්නේ නැත්තම් අර රතු පාටද කහ පාටද කොළ පාටද ඕක නැහැ. හරිද? අන්න ඕක තමයි එයා කියලා තියෙනවා එයාට එතකොට ඒ වගේ දෙයකට එයාගේ ඒ තීරණ එක තීරණයක් ඒ වගේ දෙයකට එයා නිකරුණේ වැය කරන්න කැමති නෑ කියලා. හොඳ තීරණයක්. හරිද? ඒක කියන්නේ අපේ දවසේ අවසාන වෙද්දී අපේ තීරණ ගැනීම හැකියාව දුර්වල වෙනවා.
එතකොට උදේ පාන්දර අපි ඒ වගේ දෙයකට අපේ හොඳම තීරණයක් වැය කරපුවාම ඒක අපරාධයක් නිසා තමයි එතුමා ඒ විදිහට ඒ කියන්නේ එකම ඇඳුම් කටලයක් ගන්න එහෙම පාවිච්චි කරන්නේ. හරිද? ඔය එකක්. ඔයාලා හොඳට බලන්න සමහර එතුමා නැතිකොට සමහර ඔයාලා දන්න මිනිස්සුත් ඇති ඒ විදිහටම එකම ඇඳුමක් ඒ සම ඔයාලා හිතන ඇති මේ එකම ඇඳුම් අඳිනව නෑ. එයාලට සමහර විට ඒ වගේම එකම වගේ ඇඳුම් කට්ටල කිහිපයක් ඇති. හරිද? ඒකට හිතන්න දෙයක් නෑ. ඒක අරගත්තා සාමාන්‍ය ඔයාලා දැකලා ඇති මේ බැරක් ඔබාමා මහත්මයා කියන්නේ ඇමරිකාවේ එයා වුණත් මොකද කෝට් එකයි ඒ ටික එක වගේමනේ. හිතන්න දෙයක් නෑ. ඒ වගේ මිනිස්සු ගොඩාක් මිනිස්සු ඔයාලා බලන්න. ඔයාලට හම්බෙයි. ඔයාලා දන්න මිනිස්සුත් ඇති ඒ වගේ. ඒ මිනිස්සු ඔයාලට හම්බෙයි. ඕක තමයි කියන්න ඕනේ. තීරණ ගන්න එක හරියාකාරව ගන්න පුරුදු වෙන්න ආත්ම විශ්වාසව හරි තීරණ ගන්න හිමීට හරි. හරිද? කලබල නැතුව ඔයාගේ තීරණ ඔයා සූක්ෂමව හිමීට ගන්න. දැන් ඔයාලා හිතනද අනේ ඕවා අපි දන්නවනේ කියලා. හරි. දන්නවා තමයි. ඒ වුණාට මං අද කියන දේ ඔයාලා ආයෙ පාරක් පොඩ්ඩක් ඔලුවට දාලා ඔයාලා හිතන්න ඔයාලා ඇත්තට දැනගත්තට ඔය දේ කරනවද කියලා. හරිද? ඕක තමයි සාර්ථකත්වයට යන්න තියෙන හොඳම සුපිරිම මෙවලම. හරිද? තීරණ ගැනීම හරියාකාරව නිවැරදි තීරණ ගැනීම. රයිට්? හරි එහෙනම් ඕකත් මතක තියාගන්න අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe පාරක් දාලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් මේ වගේ සරලව ඔයාලට පොඩි හරි දෙයක් දැනගන්න පුළුවන් මගේ channel එකේ. එහෙනම් අදට ගියා මිස්ටර් පොලයි. ආදරේ